හරි. එච්චරයි. ඒ ජීවිතය දැනගන්න ජීවත් වෙන්න. ගමුම කොච්චර ලොක් කරත් අන්තිමට දුවිද ජීවිතය අනිත්‍ය බව මෙනෙහි කළ දෙන මගේ හස්බන්ඩ් වෙසක් පොය දවසේ. අක්කා තීරණය කළා ටිකට් ඉනෝ අක්කා තීරණය කළා මෙහෙම වීඩියෝ එකට දාන්න. गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नशा අද වෙසක් පොය දවසේ නෙවෙයි ඊට කලින් දවසේ. ඒ කියන්නේ අද මැයි 11. ඉතින් හෙට තමයි වෙසක් පොය තියෙන්නේ. ඉතින් අද අපි හිතුවා වෙසක් කූරු ටික අපේ ගෙදර එල්ලන්න ඕනේ කියලා. ඒක තමයි දැන් මේ කරගෙන යන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ හස්බන්ඩ්ලත් එක්ක මේ වැඩ කරන එක ලේසි නැහැ. කියන තැනින් එල්ලන්නේ නැහැ. අන්න ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්නත් එනවනේ නේද? මේ පාර මං හිතුවා තැඹිලි කහයි තමයි මගේ වෙසක් කුඩු වලට මම යොදා ගන්න කියලා. ඉතින් මේ විදිහට තමයි කුඩු ටික එල්ලුවන් පස්සේ පේන්නේ. ඇත්තටම කුඩු එල්ලලා මේ වෙද්දි වෙලාව හවස 6 විතර වුණා. ඉතින් ඇත්තටම අපි ඉක්මනට මේ වැඩ ටික කරගත්තේ මොකද අපිට පොඩි ගමනක් යන්න තියෙනවා රැට. ඒකයි. ඉතින් ලයිට් වැල් ටිකත් මෙහෙම දාගත්තා. ඉතින් ලොකුවට නම් ඩෙකොරේට් කළා නැහැ. මොකද මීට වඩා අපිට විශේෂ වැඩක් තියෙනවා හෙට. ඒ කියන්නේ වෙසක් පොය දවසේ කරන්න. ඒ නිසා මේ විදිහට තමයි අපේ ගේ සරසගත්තේ. බලන්නකෝ ලස්සනද කියලා. मंदारम आटे अंदरे पावा मृदु शृंगारी ඉතින් දැන් නම් වෙලාව රෑ 7යි. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ඒ ගමන යන්න. සමහරක් අය දන්නවා මේ වෙද්දී මං කොහෙද යන්නේ කියලා. ඉතින් මේ තෑගි දෙහිකුත් ඔතාගෙන මං තියන් ඉන්නේ කාට දෙන්නද? බලමුනේ vlog එක ඉස්සරහට කාටද මම මේ තෑගි දෙන්නේ කියලා බලමු. හරි එන ලෑස්ති වෙමු යන්න. वे कमलिया वे कमलिया मेरे नादान दिल वे कमलिया ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ. අපි හයිවේ එකේ තමයි යන්නේ. මොකද අපිට හරිම ලේසි හයිවේ එක තියෙන නිසා ඉක්මනටම යන්න. ඉතින් හෙට තියෙන වැඩේ ලොකු වැඩක්. ඒක ඇත්තටම අපි කාලයක් තිස්සේ ප්ලෑන් කරලා කරන දෙයක්වත් නොවුනට ඒක හරිම ලස්සන වැඩක්. ඒ කියන්නේ කිසිම දෙයක් කරාට ඒ තරම් සතුටක් ගන්න බෑ. මොකද්ද මේ වැඩේ? බලන්නකෝ. ඉතින් ඔන්න අපි ආවේ අපේ ගෙදරට. අපේ ගෙදර අපේ අම්මලා හෙට ඒ කියන්නේ වෙසක් දවසේ පන්සලට දානයක් දෙනවා. සිල් ගන්න උපාසක උපාසිකාවන්ට තමයි දාන දෙන්නේ. ඉතින් මේකට තමයි කට්ටිය ලකලැස්ති වෙන්නේ. ඉතින් අපිත් ගිය ගමන්ම ටිකක් වෙලා ඉඳලා කංකුම් ලොකු උරයක් තිබුණා. ඉතින් කට්ටිය එකතුලා ඒක ඉතින් සුද්ධ කරන්න ඕනේ. ඉතින් ඔන්න ඒක කරා. ඒ ගමන්ම ඉතින් ඔන්න රැට කෑවා. ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. බලන්නකෝ. හැපි බර්ත්ඩේ. අනේ සන්නු ඔය ආස එකක්ද? ඌ කියන්නේ. කෝ බලන්න මූණ කෝ ආසයිද? ආසයි කිය. ඈ පොඩි තෑග්ගක් හොඳේ. පොඩි තෑග්ගක් බර්ත්ඩේ එකට. මොකද කරන්නේ? බලන්න. මේ වාසෙල්ලා අම්මා මොනවද ගෙලක් තියන්නේ? ඊ තෑගි හම්බුණා නේද? ඊ හම්බුණත් තෑගි. ඔව්.
ඕක පාවිච්චි කරන්න. බෑලු. දැන් ඉතින් ඔය සෙල්ලම් කරනවා. ඉන්න පොඩියක් කියලා ඉන්න දෙන්න. හලෝ. කොහෙද ඉන්නේ? එතන ගිනොට මොනවද කියන්න තියෙන්නේ? දානවා චූටි. ඉතින් එදා රෑ ගොඩක් අය වෙලා හිටියා අපේ නැන්දලා ආච්චිලා මාමලා තාත්තගේ යාළුවන්ගේ වයිෆ්ලා හැමෝම වෙලා හිටිය උදව් කරන්න. ඔන්න ඔහම තමයි ඉතින් වැඩ ටික උනේ. ඉතින් දැන් වෙලාව පාන්දර 2ට වගේ ඇති. පාන්දර 2ට නෙමෙයි පාන්දර 1ට. ඉතින් සමහරක් කෑනිදී වැටිච්ච තැන්වල ඉතින් එහෙම තමයි එදා රෑ ගත වුනේ. ඉතින් ඒ වෙනකොට අන්න අපේ කුක්ලා ටික පිටිපස්සේ වැඩ පටන් ගන්න තිබු යන්න. මොකද ඉතින් උදේම දාන බෙදන්න යන්න ඕනේනේ. හරි එහෙනම් අපි හෙට හම්බෙමු. හලෝ good morning. දැන් වෙලාව උදේ 6:00යි. ඉතින් අන්න මම නැගිටින්න කොටත් අපේ නැන්දලා වැඩ පටන් ගන්න තිබුණේ. ඉතින් සිල්ගත්තු අයට දෙන්න කේක් කපනවා, කෙසෙල් ගෙඩි පැක් කරනවා. පිටිපස්සේ ඉතින් අපේ මාමලා කට්ටියම ඇවිල්ලා උයන්න පටන් අරන් නෙමෙයි උයන ගමන් තමයි තිබුණේ. ඉතින් මං හිතන්නේ ඒ වෙද්දි ගොඩක් ಜಾති ඒගොල්ලෝ හදලා ඉවරයි. ඉතින් අම්මි මට කිව්වා සබන් ටික පැක් කරන්න කියලා. ඒ කියන්නේ සබන් පැක් කරනවා කියන්නේ මේ අපි සිල්ගත්තු අයට පොඩි පිරිකරක් විදිහට පූජා කරේ සබන්. ඉතින් අපිට පුළුවන් විදිහටනේ අපි දානෙ කරේ. ඉතින් අපි සබන් තමයි දුන්නේ පිරිකරක් විදිහට. ඉතින් දැන් මේක පැක් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් හැමදාමත් වගේ ඔන්න ඒ වැඩ ටිකත් කරලා එළියට පොඩ්ඩක් ආවා වට පිටාව පොඩ්ඩක් පෙන්වන්න ඔයගොල්ලන්ට. ඉතින් අනිත් අපේ කට්ටිය අපේ මල්ලිලා පුටු තියලා දැන් අපේ ගෙදරටත් කට්ටිය එනවනේ දාන දවසේ අපිට උදව් කරන්න සහ අපේ ගෙදරටත් ඉතින් කට්ටිය කොහොමත් එනවා. ඉතින් ඒගලන්ට පුටු තියලා තිබ්බා. මේ බලන්නකෝ අපේ අම්මගේ ලිලි ගහේ ලිලි මල් පිරලා තිබුණා. ඇත්තටම මං ඒකට ගොඩාක් ආසයි. ඉතින් හැමදාමත් ඔයගලන්ට වීඩියෝස් දානවා ගෙදර ගියාම මේ මල් වල. දැකපු අයට මතක ඇති. හරි අපි නම් යම් කන්න අපිට හම්බුණා දන්සලකින් කිරිබත් වගේක්. කියන්නේ කිරිබත් කෑලි 25ක් විතර තිබුණා. මොකද අපේ වැඩ කරන හැමෝටම කිරිබත් එවලා තිබුණා. ඉතින් කිරිබත් කාලා ඔන්න අපි අපේ ගෙදරත් වෙසක් කුඩු එල්ලුවා. අපේ ගෙදර කියන අම්මලා ගෙදරත් වෙසක් කුඩු එල්ලුවා. ඉතින් මෙන්න පන්සල. මොකද අපේ ගිය හැ පැත්තට තමයි පන්සල තියෙන්නේ. ඉතින් අපි දැන් වෙසක් කුඩු එල්ලන ගමන් තමයි ඉන්නේ. දැන් නම් මේ වෙද්දී දානෙට උමනා කරන හැම ව්‍යාංජනයක්ම වගේ හදලා ඉවරයි. ඉතින් මම ඒ වීඩියෝස් ටිකක් තමයි මේ දාලා තියෙන්නේ. මොකද කවදරි දවසක අපිට මේ බලද්දී හිතට දැනෙන්නේ හරි පුදුමාකාර සතුටක්. මොකද ඉතින් අපි කට්ටිය එකතු වෙලා මේ වගේ දෙයක් කරානේ කියලා අපිට මතක් වෙද්දී ඒක මාරම සතුට. මේ තියෙන්නේ මඤ්ඤොක්කා මොකද සම්බෝලෙද? ඔව් වෙන්නේ නැති. ඉතින් ඇත්තට මේක හරි රසයි. මේ ඇත්තටම ඉතින් මාර රසයි. ඒක තමයි ඔයගලන්ට මම කිව්වේ. පරිප්පු
ඉතින් දැන් මේ වාදන වලට බෙදලා පන්සලට අරගෙන යන්න තමයි හිතන් ඉන්නේ. මොකද ගෙදරත් අපේ උදව් වෙච්ච හැමෝටම කෑම අපි ලැහැත්ති කරලා තියෙන්නේ. ඉතින් පන්සලට අරන් යන්න කොටස් තමයි මේ වෙන් කරන්නේ. ෆොටෝ එක. මේ බලන්නකෝනේ කංකුම් හදන හැටි. ඒ කියන්නේ කංකුම් කිලෝ 20 ගානක් දුක තිබුණ මට මතක විදිහට. ඉතින් ওই විදිහට තමයි හරි අමාරුවෙන් අපි ඒ ටික ලැහැත්ති කරගත්තේ. දැන් අපි ලෑස්තිලා ඉන්න පන්සල යන බලන්න වීඩියෝ එකකින් දෙකටම. හරි අමාරුයි ඉඳගත්තද? හැපි බර්ත්ඩේ. ඕනේ. මේ කක්කියට දෙන්න මේක. වාඩි දැන් කරන්නේ පන්සලට අරන් යන හැම ව්‍යංජනයක්ම වගේ මේ වාහනේට අපි දාගන්න එක. මොකද අපිට මේක පයින් අරන් යන්න පුළුවන්. හැබැයි ඉතින් හැමෝම මේ වෙදි මහන්සි වෙලා තමයි ඉන්නේ. ඒ නිසා අපි හිතුවා කායකීම ඒ ටික අරගෙන යන්න ඕනි කියලා. පන්සලේ යහපැත්තේ තිබ්බත් අපි එහෙම තමයි පුළුවන් ටික අරගෙන ගියේ. හරි. වීඩියෝ එක දිගටම බලන් ඉන්නකෝ. පුතේ කුඩ තියන්න බෑ හොඳ නැද්ද? පොඩි එකක් තියෙනවා මේක මොකද? ඒ ගොඩක් අස්නේ හරි. ආනේ ඒක ලොකු රස්නයක් නෑ. ඔබ යන්න කියලා දාගන්න. අරව හොදිනේ. එකක් දාන්න පුළුවන්. මාන්නයක්වත් පුළුවන් නේ? ඔය මාන්නේ නේ. රසක් මොකක්ද? ඉතින් මේ වෙද්දි අපේ ඔන්න තාත්තිගේ තවත් යාළුවෝ කීප දෙනෙක් පොඩ ඕන අපේ ගෙදරට එන ගමන් තමයි තිබුණේ. ඉතින් හැමෝම පන්සලට යන්නත් එක්ක තමයි ඇවිල්ලා තිබුණේ. මොකද දානේ බෙදන්න අපිට කට්ටිය ඕන වෙනවා. හරි. දැන් ඉතින් ඔන්න මේ එතන මේ කතා කර පන්සලට තමයි මේ යන්නේ. අපි නම් පන්සලට ගිහිලා බලමු අපේ පන්සලේ ලස්සන. සිහින මනෝවන තැන්වල හිතේ සුදුරුම මුදු හැඟුම්වල නොහිමි කවියක උටුණු පැලඳුම කිරුළු ඇත්තටම අපේ පන්සල හරීම නිදහස් පරිසරයක තමයි තියෙන්නේ. ඉතින් ලොකු ඉඩක් තියෙන නිසා හරිම සැනසීමක් තමයි දැනෙන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවෙදී අපේ සිල්ගත්තු අපේ සිල් මාතාවන්ට සහ පියාණන්ට දෙන දාණය මේ විදිහට අපි ලැහැස්ති කරගත්තා. මොකද හැමෝටම ඒක හොඳට බෙදන්න පුළුවන් විදිහට අපි ටේබල් 3-4කටම අපේ ව්‍යංජන ටික රෙඩි කරගත්තා බෙදන්න. හරි. දිගටම වීඩියෝ එක බලන්න. Katiyo. Halo. Shanai කොහමද? අනුජ මේ ජෝඩු.
කිසිදු අඩුවක් නැතුව අපි පොය දවසට අපි ඒ විදිහට අපේ ධර්මාලිකාව සිදු කරනවා. ඒ ආකාරයට මේ ලැබෙනාටත් ලේසර් මාර්ගයේ විදියේ පිළිතුමා ඒ වගේම මේ පිළිසෙන අභිසිංහ පිළිතුමා පුණ්‍යාභිසිංහ මෞතුමිය පෙන්සිගේ ආරච්චි මහත්මයා ධර්මසිරවරණක පාවිල මේ මිතුර ජානක තලගල මිතුර ඇතුළු කොට ඇති ඒ කුල පරපුරවල මේ සිංහාපීට ඔබෙන් අපේ බලාපොරොත්තු යම් ඥාති සාධිනා සිය ඥාතිලාගයා මේ පිළිගන්න මොනවාද ඒවා අපේ ඥාතියින්ද නිවැරදිව සුවපත් වේවා කියලා කරුණාවෙන් ප්‍රේතින්නේ. ඒ දීර්ඝායස ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගංගාවේ සිංහ සුරපුරුෂයා ඒ වගේම ප්‍රතිකාරයේ සිංහ දිනේ ඉන්දියාවේ සිංහ ප්‍රථම ලක්ෂණවලින් දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රෝගාතුරකින් සිටින න්‍යාය ජයසූරිය මහත්මයා නිරෝගී සම්පන්නිය प्रार्थना करना दान पिंगम प्रभु पालके देवाक निरोगी संपत्ति चिरजीवनता देवा के प्रार्थना करने महापिंगले अपराधनी की अपेक्षित पे करते अंतर निमनिन संसेंदर में एक वासना देवा के फिसार सार के प्रार्थना करने वंदना करने अभिवादन ඉතින් ඔන්න පූජාවෙන් පස්සේ දාණය මේ විදිහට පිළිගන්නවා. ඉතින් අපි හැමෝම ගොඩක් සතුටින් තමයි මේ දේට සහභාගී වුණේ. මොකද මේක ඇත්තටම ලොකුම පුණ්‍ය කර්මයක්. අනිත් එක තමයි අපි හැමගේ බර්ත්ඩේ එකටනේ මේක දැන් දෙන්නේ 50 වෙනි උපන්දිනේට. ඉතින් මේක වෙසක් පොය දවසේ වැඩිච්ච එක නම් ඇත්තටම ලොකු පිනක්. ඉතින් මේක බලන ඔයගලන්ටත් මේ පින හේතු වාසනා වෙයි. ඉතින් ගොඩාක් අය දා සිල් අරගෙන හිටියා. ඇත්තටම මේ විදිහට තමයි ඒ වැඩේ අපි ඉතින් සාර්ථකව කරගන්න පුළුවන් වුණේ අපිට. ඉතින් ව්‍යංජන 3-4ක්ම හදලා තිබුණා. ඉතින් හැමෝම උදව් කරේ නැත්නම් අපිට මේක මේ වගේ ලස්සනට කරගන්න නම් වෙන්නේ නැහැ. ඉතින් මේ සඳහා දායක වුණු හැමෝටම ස්තුති කරන්නත් මම මේ වෙලාවේදී මේ වීඩියෝ එකකින් අමතක කරන්නේ නැහැ. ඉතින් 50 වෙනි උපන්දිනය නිමිති කොටගෙන අපි දැන් මේ දාණය ලැහැස්ති කරේ. ඉතින් අපේ අම්මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ වගේ දානමය පින්කම් වලට සහභාගී වෙන්න ශක්තිය ධෛර්යය හැමදාමත් ලැබෙන්න කියලාත් මේ වෙලාවේදී මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ තාත්තවත් මතක් වෙනවා. මොකද අම්මා විතරක් නෙවෙයි අම්මට හයියක් වෙන්නේ හැමදාම අපේ තාත්තා. ඉතින් තාත්තයි අම්මයි තමයි අපි දෙන්නටත් හයියක් වෙන්නේ හැමදාම. ඒ නිසා ඔන්න ඔයාට සුබ උපන්දිනයක් අම්මා. මේ පිළිගන්න සිදු කළේ 50 වෙනි ජන්මදිනය කියන විශේෂ අවස්ථාවක් අපේ ජීවිතේ අඩක් දෙවල අවසන් කිරීමක් විදිහටයි සම්බන්ධ වෙන්නේ. මේ නිසා අපි විශේෂයෙන් සුරන් මහත්මයාට බුද්ධාදී තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබිලා පුංචෝ දහදවස කියන මේ මන්දුර වෙලා ඉතින් ඔය විදිහට තමයි අන්තිමට මේ දානමය කටයුතු අපි අවසන් කරේ. පන්සලේ අපි ගත්තු භාජන පිහිදාලා කරලා තමයි ආස්පස් කරලා තමයි අපි ගෙදර ආවේ. ඉතින් අපි මේ දේ කරේ අම්මිගේ 50 වෙනි උපන්දිනේට. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන දෙයක් කරන්න. ඇත්තටම සතුටුයි. දැක්කම